왔어 골목골목을 따라다니면서 Hi, කොහොමද ඔයාලට? welcome back to my YouTube channel. ඉතින් මගේ videos බලන හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම ගොඩ දවසකින් තමයි ඔන්න ආයෙ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ඒකට ගොඩාක් හේතු තිබ්බා. අපි ඉස්සරහට කතා කරමු මේ මොනවාද කියලා. ඉතින් අනිත් එක වීඩියෝ එකක් කරන්නත් මාරටම වෙලා නැතුව ගොඩක් බිසි වෙලා තමයි හිටියේ. ඉතින් දැන් අද පොඩ්ඩක් මේ කාලේ අර තිබ්බ ෂෙඩියුල් එක වෙනස් වෙලා අපි වෙන ස්ටෙප් යුනිවර්සිටි එකේ මේ දවස්වල රිසර්ච් පීරියඩ් එක දීලා තියෙනවා. එතකොට අපි රිසර්ච් එක කරන්න පටන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක්. ඉතින් මගේ වීඩියෝ එක අදම මේ මගේ YouTube channel එකට එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝම ආදරෙන් පිළිගන්නවා. subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. අද මම ඔයාලා දන්නවනේ මම කරාපිටියේ ඉන්නේ කියලා. අද මට යන්න තියෙනවා මාතර කැම්පස් එකට. කියන්නේ මාතර හොස්පිටල් එකට තමයි යන්න තියෙන්නේ. මේ මේන් කැම්පස් එකේ තියෙන රෝහණේ මාතරනේ. ඉතින් එහෙ මගේ අඳුරන නංගි කෙනෙක් ඉන්නවා. ඉතින් මම එහෙ තමයි ගිහිල්ලා ඊට පස්සේ මගේ රිසර්ච් එකේ වැඩ ටික එහෙනම් කරගන්න තමයි මගේ නංගි එයාට ලෙක්චර්ස් තියෙනවා කිව්වා. එතකොට මම එයාට ලෙක්චර්ස් ඉවරන ටයිම් එකේදී කැම්පස් එකට වෙලා ඉන්නවා ගිහිල්ලා. මාර එක්සයිටඩ්. අපි එහෙනම් මට ලෑස්ති වෙලා යමු. පරක් වෙලා නැගිට නිසා මුකුත් හදලත් නැහැ. නිසා ටක් ගාලා කොතුමි එකක් හදාගත්තා. Okay, let's go. ඉතින් මං ඔහොමම හිමීට ටවුන් එකට ගිහිල්ලා මාතර බස් එකක් අරගෙන මාතරට ආවා. ඇවිල්ලා මුලින්ම ආවේ බීච් එකට. බීච් එකට වෙලා චුට්ටක් වෙලා ඉඳලා ටයිම් ස්පෙන්ඩ් කරලා මං ආවා කන්න. හරියට තැනක් හම්බුනේ නැති නිසා අර ලේසිම දන්නම දැනට ආවා. එතනට ඇවිල්ලා ඊට පස්සේ මං කාලා ටිකක් වෙලා තව ඉඳලා ඊට පස්සේ ආයෙමත් කැම්පස් එකට යන්න තමයි ඔන්න හදන්නේ. ना होना कभी तू जुदा तेरी मेरी कहानी हाँ बारिशों का पानी बन के जो इश्क बरसे. Just look how beautiful and peaceful the campus is. Oh my god, it's so calm. At that moment I felt all my stress just disappear. ඉතින් මං නංගිගේ ලෙක්චර්ස් ඉවර වෙනකන් ටිකක් වෙලා ඔහම ඇවිදලා ඉඳලා එයාගේ ලෙක්චර්ස් ඉවර වුණාම අපි ගියා කැන්ටින් ඒරියා එකට ස්නැක් එකක් අරගන්න. ඊට පස්සේ හැම බෝඩින් එකට ආවා. ඉතින් කාලා බීලා හැම අපි මේ හවස එනකම කැම්පස් එකේ අයිලා ටිකක් විකුණුවා. මේ ඩෑන්ස් වගේක් ඒකකුත් ගත්තා. ඒකේ ලයිට් එකක් පත් වෙනවා. ඕක බල බල ඉඳලා හැමම නිදාගත්තා. Day 2 එදා මං උදේම ලෑස්ති වෙලා නංගි ලෙක්චර්ස් ගියා. මං ආව හොස්පිටල් එකට මගේ රිසර්ච් එකේ වැඩ ටික කරගෙන යන්න. එහෙම කරලා එදා දවසම ඒ විදිහට තමයි ගත වුනේ රිසර්ච් එකේ වැඩත් එක්ක. So එදා nothing special. Then go to day 3. Day 3 එක special day එකක් because එදා අපේ කැම්පස් එකේ අවුරුදු උත්සවේ. අපි උදේට කන්න ආව කැන්ටින් ඒරියා එකට නංගිගේ යාළුවෝ ටිකයි. කැන්ටින්ස් නම් ගොඩාක් තියෙනවා යුනිවර්සිටි එක ඇතුලේ. අපි මේ පාර ගියේ ආර්ට් ෆැකල්ටි එකේ තියෙන කැන්ටින් එකට. ඊට පස්සේ අපි කාලා තව ටිකක් වෙලා ඇවිදලා ඔන්න අපි ග්‍රවුන්ඩ් එක හරියට යන්න තමයි හැදුවේ. මොකද දැන් අවුරුදු උත්සවේ පටන් ගන්න ළඟ හින්දා. ඉතින් මෙන්න මේ පාර ලස්සනට ඕගනයිස් කරලා අවුරුදු උත්සවේ තිබ්බා. හරීම ෂෝක්. ඉතින් අපේ ෆැකල්ටි එකේ අවුරුදු උත්සවේ මීට කලින් තිබ්බා. ඉතින් මම ඒත් මේ යුනිවර්සිටි එකේ අර ෆැකල්ටි ගොඩාක් එක්ක තියෙන අවුරුදු උත්සවයකට මේ ආවම. මං ඉතින් ජස්ට් බලන්න ආව නිසා මං කිසිම එකකට පාටිසිපේට් කරන්නවත් ගියේ නෑ. මොකද මට දැන් ආයි හොස්පිටල් යන්න තිබ්බ හින්දා මට ඕනනේ චුට්ටක් යුනිවර්සිටි එකේ ඇවිදින්න, ඒකේ ලස්සන විඳින්න. ඉතින් මං එහෙමම ඔන්න පොඩ්ඩක් තව ටිකක් මං අර ගියපු නැති ටිකට ගියා. ඉතින් මේ කෑල්ලට කියන්නේ සොඳුරු තලය කියලා. ඉන්නේ නම් ආදරෙන් මං දෙන්න
නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා ප්‍රේමාතුර මාළඟින් ඔන්න ඔහොම ටිකක් වෙලා ඉඳලා ඔන්න රුහුණට බායි කියලා මං ආයේ මගේ වැඩවලට ඇවිල්ලා හවස ආයේ කරාපිටියට ආවා. ඉතින් ඒ විදිහට තමයි මගේ මේ ලස්සන දවස් 3 ගෙවුනේ. එහෙනම් ඔයාලාත් මගේ vlog එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම මම subscribe කරන්න. තවත් අලුත් ලස්සන වීඩියෝස් අරගෙන අනිවාර්යයෙන්ම ඉක්මනටම එන්නම්. එහෙනම් හැමෝටම thank you for watching. ගංදැල වගේ දැන් කුලෙන් තැවෙනම් යන්නම් ඉතින් හැන්දවූ යාමේ ගංදැල වගේ දැන් කුලෙන් තැවෙනම් යන්නම් ඉතින්